untouchable. Radiance like hers, truly unstoppable. Beach girl, spinning in the sun. Waves crash, smiling, she's the one. 808s bump as we lose control. She's the heartbeat, making the summer whole. Salt in the air, wind in her hair. She's a wild breeze, nothing can compare. Under the palm tree, she's painting skies. ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාලව ටෙක් වේව්ස් විත් රාසාමගේ YouTube channel එකට. ඉතින් අද මම අරන් ආවේ ඔයාලට වටින වීඩියෝ එකක්. ඔයා මුලදී බැලුව වීඩියෝ ස්ක්‍රිප්ට් එක විදිහට කොහොමද AI music වීඩියෝ එකක් හදාගන්නේ කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ AI වීඩියෝ music හදලා මේ වෙද්දී මිලියන ගණන් views ගන්න channel එකක් මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ channel එකට ඔයාලා ඇවිල්ලා බලන්න. ඉතින් මේ වීඩියෝ 61ක් විතරක් අප්ලෝඩ් කරලා subscribersලා 1,31,000ක් මෙන්න මේ channel එකේ ඉන්නවා. ඉතින් මෙහෙම පහලට එනකොට අපිට බලා ගන්න පුළුවන් මේ වීඩියෝස් ඔක්කොම හදලා තියෙන්නේ AI softwares පාවිච්චි කරලා. ඉතින් ඔයාලට ලේසියෙන්ම ඔයාගේ මූණ පෙන්වන්නේ නැතුව කටහඬ යොදාගන්නේ නැතුව මෙන්න මේ වගේ වීඩියෝස් හදලා YouTube අප්ලෝඩ් කරලා ඉතාමත් සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මේ විතරක් නෙමෙයි AI softwares පාවිච්චි කරලා music වීඩියෝ එකක් හදලා තියෙනවා ලංකාවේ channel එකකින්. ඒ තමයි දෙසවන music කියන channel එක. ඉතින් ඔයාට ඒ channel එකට ආවම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ මීනා කියන මෙයාලගේ music වීඩියෝ එක පාවිච්චි කරලා තියෙන්නේ AI softwares. මෙන්න මේ විදිහට ඔයාට proof වශයෙන් මට පෙන්වන්න පුළුවන්. ඉතින් ඔයාලට මේවා දැක්කහම පේනවා කොහොමද මේවට views ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතාමත් ලේසියෙන් පහසුවෙන් හදාගන්න විදිහ මම ඔයාලට පැහැදිලි කරනවා. channel එක subscribe කරලා නැත්නම් ආදරයෙන් ඉල්ලා සිටිනවා subscribe කරන්න කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි. ඉතින් මුලින්ම අපි මෙන්න මේ music වීඩියෝ එක හදන්න title එකක් select කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ music වීඩියෝ එකේ visual එක හදන්නේ background එක විදිහට beach එකක scene එකක් විදිහටද නැත්නම් hotel එකක එහෙමත් නැත්නම් පොල්මන් විදිහටද rap එකක් විදිහටද ඒක select කරන්න ඕනේ ඔයා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ beach එකක girl කෙනෙක් dance කරන music වීඩියෝ එකක් හදාගන්න විදිහ තමයි අද මං කියලා දෙන්නේ. ඉතින් ඒකම පාවිච්චි කරලා ඔයාලට ඒ prompt මන් දෙන prompt සහ ඒ දෙන text ඔක්කොම වෙනස් කරලා මේ හදන විදිහටම ඔයාගේ විදිහට වීඩියෝ එක හදාගන්න. මුලින් ඉඳන් ඔයාලට පැහැදිලි කරන නිසා මුලින්ම මම ChatGPT එකෙන් title එකක් අපි select කරගන්නේ කොහොමද කියලා ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් මම ChatGPT එකට මෙහෙම දෙනවා. Can you give detailed title to create hip hop music videos කියලා. ඉතින් මම hip hop music එකක් තමයි select කරගෙන මේ වීඩියෝ එක create කරන්න යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක rap එකක් විදිහට එහෙමත් නැත්නම් ඔයා ආසම විදිහට කරගන්න. ඒ විදිහට දුන්නාට පස්සේ ChatGPT එකට විසින් අපිට මේ විදිහට title ටිකක් generate කරලා දෙනවා. ඉතින් මෙතනින් එකක් ඔයාලට select කරගන්න පුළුවන්. ඉතින් මම දැනටමත් select කරගෙන ඉන්නේ music එක මේ music video එක beach girl කෙනෙක් select කරගෙන හදනවා කියලා. ඊට පස්සේ මේ විදිහට ChatGPT එකෙන් generate කරලා දුන්නාට පස්සේ අපි දෙවනුවට යන්න ඕනේ අපිට අවශ්‍ය song එක generate කරගන්න. ඉතින් ඒකට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ Suno AI කියන software එක. ඉතින් ඔයා Google එකට ඇවිල්ලා මේ විදිහට search කරන්න Suno AI කියලා. search කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ result එකක් එනවා. මේ result එක click කරන්න. click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මේකෙන් තමයි අපි song එක generate කරගන්න යන්නේ. ඉතින් ඔයා මේ software එකට ඔයාගේ email account එක through sign in වෙන්න. ඔයාලට මේ Suno AI ගැන පොඩි විස්තරයක් කිව්වොත් මේ Suno AI එකෙන් songs free generate කරගන්න පුළුවන්. ඒ වගේම මේ generate කරගන්න songs වලට කිසිම copyright එකක් වදින්නේ නැහැ. ඔයාට ඕනම music එකක් මේකෙන් generate කරගන්න පුළුවන්. දැන් අපි යන් කොහොමද අපේ music song එක generate කරගන්නේ කොහොමද කියලා බලන්න. ඒකට මේ වම් අත පැත්තේ තියෙන create කියන option එක click කරන්න. හරි click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් ඉහළට එනකොට උඩින්ම තියෙනවා simple custom කියලා option දෙකක්. හරි මේ custom කියන එකට ආවට පස්සේ ඔයා මොකක් හරි songs එකක lyrics දන්නවා නම් lyrics ඔයා ගාව තියෙනවා නම් ඒ ටික මෙතනට දුන්නාට පස්සේ මෙතනින් music එක generate කරලා දෙනවා. simple කියන එකට ආවට පස්සේ අපිට අපි ගාව තියෙන topic එකක් දුන්නාට පස්සේ මෙන්න මෙතනින් video එක generate කරලා දෙනවා.
ඒක තමයි මේ සිම්පල් කස්ටම් කියන දෙකේ වෙනස. ඉතින් මම දැනටමත් songs එක generate කරගන්න පොඩි prompt එකක් විදියට හදාගෙන තියෙන්නේ. ඉතින් මම මුලින්ම කිව්වා beach girl කෙනෙක් ගැන තමයි මම හදන්නේ කියලා. ඉතින් මම මේ විදියට මෙතෙන්ට prompt එක දෙනවා create a hip hop track on beach girl කියලා. හරි ඉතින් මම මේ beach කියන girl කියන තැනට beautiful beach girl කියලා add කරගන්නවා. add කරගෙන මෙන්න මේ විදිහට දීලා මෙතන පහලින් තියෙනවා option එකක් ඔයාට instrumental කියලා. අන්නේ option එක අනිවාර්යෙන් off කරලා තියාගෙන පහල තියෙන create කියන බටන් එක click කරන්න. click කරාට පස්සේ දකුණත පැත්තෙන් ඔයාට පේනවා songs දෙකක් generate වෙනවා. ඉතින් මේ songs දෙක අපි බලමු. The wave crashing with the fine tan glow. Palm trees swaying while the warm winds blow. She's a wave crashing with a fine tan glow. හරි ඉතින් ජෙනරේට් කරගත්ත මියුසික් songs දෙක මෙන්න මේ විදිහට තමයි ජෙනරේට් වෙලා තියෙන්නේ. ඉතින් මේකෙදි පිරිමි කෙනෙක්ගේ voice එකක් තමයි සම්බන්ධ කරගෙන මේ මියුසික් song එක ජෙනරේට් වෙලා තියෙන්නේ. ඉතින් මට ඕනේ ගැහැණු කෙනෙක්ගේ voice එකක්. ඉතින් මම prompt එක මේ විදිහට වෙනස් කරගන්නවා. මට ගැහැණු කෙනෙක්ගේ voice එකකින් මේ song එක ජෙනරේට් කරලා දෙන්න කියලා. අපි දීලා බලමු කොහොමද මේක පෙන්වන්නේ කියලා. Golden light hits the ocean floor. Her barefoot step leaves me wanting more. Sunglasses on. Golden light hits the ocean floor. Her barefoot step leaves me wanting more. හරි ඉතින් ඒක මේ විදිහට ප්ලේ වෙන ඔයාලට බලා ගන්න පුළුවන් වුණා. හරි ඊට පස්සේ මේ දකුණත පැත්තේ ආවට පස්සේ ඔයාලට පේනවා මේ විදිහට ලිරික්ස් ටික අපිට පෙන්නනවා. verse එකකින් verse එකට ලිරික්ස් ටික මේ විදිහට දකුණත පැත්තෙන් පෙන්නනවා. ඉතින් අපිට මේක ඕන වෙනවා අපේ ඉමේජ් ටික ක්‍රියේට් කරගන්න යන්න. songs මෙන්න මේ විදිහට මේ ඩොට් තුනට ක්ලික් කරාට පස්සේ download කියලා option එකක් එනවා. එතනින් ඔයාලට මේ songs download කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් තුන්වෙනි step එක විදිහට ඔයා මෙන්න මේ lyrics ටික copy කරගෙන එන්න ChatGPT එකට. ChatGPT එකට ඇවිල්ලා මෙතනට paste කරගන්න. paste කරලා මම මේ දීලා තියෙන generate image prompt කියන එකේ අන්න ඒක copy කරගෙන ඇවිල්ලා අර දීපු test එකට යටින් මේ විදිහට copy paste කරගන්න. ඔයා මේක දෙන්න ChatGPT එකට. හරි. ChatGPT එකට මේ විදිහට දුන්නට පස්සේ මේ ChatGPT එක විසින් මේ විදිහට ඒ lyrics වලට අදාළව අපිට image ටික generate කරගන්න අවශ්‍ය prompt එක generate කරලා දෙනවා. නැත්තම් ඔයාට පුළුවන් මෙන්න මේ verse එකකින් verse එක copy කරලා අරගෙන අපි හැමදාමත් කියන ලියනාඩෝ AI එකට දීලා කෙලින්ම එතනින් image එක generate කරගන්නත් පුළුවන්. හරි මම ඒකත් ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම්. ඔයා එන්න මෙන්න මේ ලියනාඩෝ AI කියන එකට ලියනාඩෝ AI එකෙන් ඔයාට මේ image ටික generate කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට තවත් image generate කරගන්න පුළුවන් software එකක් තමයි Piclumen AI කියන්නේ. ඉතින් මේ Piclumen AI එකෙන් ඊටමත් quality unlimited images generate කරගන්න පුළුවන්. ඉතින් Leonardo AI එකකින් එහෙම බෑ. දවසට token 150ක් පමණයි හම්බ වෙන්නේ image generate කරගන්න. ඉතින් මම මේ දෙකම ඔයාලට පාවිච්චි කරන විදිය පැහැදිලිව කියලා දෙන්නම්. Leonardo AI එකට ඇවිල්ලා මුලින්ම මේ image creation එක click කරන්න. click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වම් අත පැත්තෙන් පොඩි settings කීපයක් හදාගන්න තියෙනවා. ඉතින් මේ model කියන එක select කරන්න. select කරලා මෙතන flux div කියන එක select කරගන්න. prompt enhance කියන එක auto කියලා එහෙම තියන්න. system style කියන එකට ඔයා මේ විදිහට මෙතනින් select කරගන්න portrait cinematic කියන එක. cinematic කියන එක select කරලා මෙතන 16:9 select කරලා තියාගන්න. ඊට පස්සේ ඔයා එන්න ChatGPT එකට ඇවිල්ලා අපි අර generate කරගත්ත prompt එක verse 1 එකට generate කරගත්ත prompt එක මේ විදිහට copy කරගන්න. copy කරලා නැවතත් Leonardo AI එකට ඇවිල්ලා මෙන්න මෙතනට paste කරගන්න. paste කරලා පහලින් තියෙන generate කියන බටන් එක click කරන්න.
ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වගේ ඉමේජස් 4ක් ජෙනරේට් වෙනවා බලා ගන්න පුළුවන්. හරි මේ විදිහට ලස්සනට ලියනාඩෝ AI එකෙන් මේ විදිහට ජෙනරේට් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේකම ඔයාලට පික්ලුමන් AI එකෙන් කියලා දෙන්නම් පැහැදිලිව. ඉතින් එන්න පික්ලුමන් AI එකට ඇවිල්ලා මෙතනට පේස්ට් කරගන්න අර අපි කොපි කරගෙන ආපු ChatGPT එකෙන් කොපි කරගෙන ආපු ටෙක්ස්ට් එක. හරි ඊට පස්සේ මෙතනින් මේ විදිහේ සෙටින් ටික හදාගෙන ඉමේජ් දෙකක් සිලෙක්ට් කරගන්නවා මම. කරලා මෙතනින් එන්ටර් කරන්න. කරාට පස්සේ ඔයාලට මේ වගේ ඉමේජස් දෙකක් ක්‍රියේට් වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඊට පස්සේ අපි ඊළඟ ප්‍රොම්ප්ට් එකත් මේ විදිහට ජෙනරේට් කරගමු. ඉතින් මම දෙකෙන්ම ඔයාලට පැහැදිලි කරන්නේ නැහැ මේ වෙලාවේ. මම ලියනාඩෝ AI එක විතරක් පාවිච්චි කරලා මේ විදිහට මම වීඩියෝ එක කරගෙන යනවා. ඉතින් එන්න නැවතත් ChatGPT එකට ඇවිල්ලා ඔයා මෙන්න මේ ඊළඟ ප්‍රොම්ප්ට් එක මේ විදිහට කොපි කරගන්න. කොපි කරලා නැවතත් ලියනාඩෝ AI එකට ඇවිල්ලා මෙන්න මෙතනට පේස්ට් කරලා ජෙනරේට් කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට නැවතත් මේ විදිහට ඉමේජස් 4ක් අපිට ජෙනරේට් වෙනවා. මේ විදිහට ඔයා ChatGPT එකෙන් සියලුම ප්‍රොම්ප්ට් ටික ඉමේජස් බවට පත් කරගෙන ඩවුන්ලෝඩ් කරගන්න. හරි ඉතින් අපි දැන් මුලින්ම ප්‍රොම්ප්ට් ටික හදාගත්තා. ඊට පස්සේ ප්‍රොම්ප්ට් ටික යූස් කරලා අපි ඉමේජස් ටික ජෙනරේට් කරගත්තා. දැන් අපි ගාව ඉමේජස් ටික ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. හරි දැන් අපි කරන්න යන්නේ මේ ඉමේජස් ටික ඇනිමේට් විදියට හදාගන්න යන්නේ. ඉතින් ඒකට මම පාවිච්චි කරන්නේ Hailuo AI කියන AI software එක. ඉතින් ඔයා එන්න Google එකට ඇවිල්ලා search කරන්න Hailuo AI කියලා. හරි search කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ result එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් ඔයා මේ පළවෙනි result එක click කරන්න. click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඔයා මේ website එකට මේ විදියට sign in වෙලා වම් අත පැත්තට ආවට පස්සේ මෙතනින් තියෙන create video කියන option එක click කරන්න. click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා. හරි මේ image icon එක click කරන්න. click කරලා ඔයා download කරගත්ත image එක මෙතනට upload කරගන්න. අප්ලෝඩ් කරලා මෙන්න මේ පහලින් තියෙන ටයිප් කරන්න තියෙන බොක්ස් එකේ ඔයා ප්‍රොම්ප්ට් එකක් විදිහට ටයිප් කරගන්න. ඔයාට මේ ඉමේජ් එක වීඩියෝ එකක් විදිහට ජෙනරේට් වෙන්න ඕන විදිහ ඔයා ටයිප් කරගන්න. ඉතින් මම මේක ඇවිදිනවද hina වෙමින් ඇවිදින එකක්ද කොහොමද ඔයා ඩාන්ස් කරන එකක්ද කියන එක පල්ලෙහාන් ඔයා ටයිප් කරගන්න. ඉතින් මම මේ විදිහට ටයිප් කරලා මෙතන මේ පහලින් තියෙන coin 30 කියන ඔප්ෂන් එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට වීඩියෝ එක ජෙනරේට් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ Hailuo AI එකෙන් වීඩියෝ ජෙනරේට් කරද්දී පොඩි වෙලාවක් ගත වෙනවා. මම ඔයාලට හැම වීඩියෝ එකකම ඒක කියලා තියෙනවා. ඉතින් ඒකට ඔයාලට විසඳුමක් වශයෙන් මට හඳුන්වා දෙන්න පුළුවන් Vidu AI කියන software එක. ඉතින් මම ඒක මෙතන දැන් කරලා පෙන්නන්න යන්නේ. මේ මම කරන software වලට අදාළ link prompt ඔක්කොම description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link හරහා මේ website වලට එන්න. ඉතින් මේ විදිහට අපි download කරගත්ත images ඔක්කොම මේ software එකට upload කරලා ඔයාලට පුළුවන් වීඩියෝ එකක් විදිහට image ටික ඔක්කොම generate කරගන්න. ඉතින් generate කරලා මේ විදිහට download කරගන්න. ඊට පස්සේ අවසාන වශයෙන් අපිට කරන්න තියෙන්නේ අපි අර හදාගත්ත music track එකට මෙන්න මේ image video ටික add කරලා video editing software එකක් පාවිච්චි කරලා edit කරගන්න එක. ඉතින් මම ඒකට පාවිච්චි කරන්නේ CapCut software එක. ඉතින් මම CapCut software එකෙන් මේ විදිහට video එක ලස්සනට generate කරගත්තා. Golden light hits the ocean floor. Her barefoot step leaves me wanting more. Sunglasses on, her vibes untouchable. Radiance like hers, truly unstoppable. Beach girl, spinning in the sun. Waves crash, smiling, she's the one. 808s bump as we lose control. She's the heartbeat making the summer whole. Salt in the air, wind in her hair. She's a wild breeze, nothing can compare. Under the palm tree, she's painting skies. playlist එකක් විදිහට AI videos ගැන කතා කරනවා ඉස්සරහටත්. ඉතින් playlist අපේ smart AI playlist එක ගන්න පුළුවන් මගේ channel එකට ඇවිල්ලා. ඉතින් ඒ වගේ කතා කරලා තියෙනවා ගොඩක් AI තාක්ෂණයත් එක්ක කොහොමද මේ වීඩියෝ හදලා YouTube upload කරලා සාර්ථක වෙන්නේ කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඔයාගේ අදහස comment එකක් දාන්න. ඉතින් මේ වගේ videos ඉස්සරහටත් බලන්න දැම්ම අපේ channel එක subscribe කරලා තියාගන්න.